Zozo Lanka YouTube channel එක බලන ගොඩක් කට්ටිය ඉල්ලන දෙයක් තමයි අපිට බජට් ෆෝන් ටිකක් ගේන්න කියලා. මොකද ඔබ දන්නවා ලංකාවේ මාකට් එකේ අඩුම මිලට ඉම්පෝර්ටඩ් ෆෝන්ස් චයිනා වලින් ඩිරෙක්ට් ඉම්පෝර්ටඩ් කරලා ෆෝන්ස් දෙන්නේ අපි. හැබැයි අපි ගොඩක්ම අර ෆ්ලැග්ෂිප් මාකට් එකේ ඩිවයිසස් තමයි ගේන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් Oppo ලගේ අලුත්ම සීරීස් එක. එහෙම නැත්නම් Vivo ලගේ X සීරීස් එක. මේ වගේ අලුත්ම ෆෝන්ස් තමයි අපි ගේන්නේ. ඒ නිසා ගොඩක් කට්ටියට Zozo ලංකා එකෙන් ෆෝන් එක ගන්න උවමනාව තිබ්බත් බොහෝ දුරට ඒ ප්‍රයිසස්, ඒ කියන්නේ අපි ගේන ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල ප්‍රයිසස් වැඩි නිසා ගන්න හැකියාවක් නැතුව තියෙන්න පුළුවන්. මොකද ලංකාවේ used වලට 1 year warranty දෙන hardware and software warranty දෙන එකම shop එක අපි දන්නවා Zozo ලංකා විතරයි. අනිත් තැන්වල කියනවා විතරයි. ඒගොල්ලෝගෙන් කවදාවත් warranty එකක් claim කරන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේම ඒගොල්ලෝගේ අත්දැකීමුත් අපිත් එක්ක ඕන තරම් customers ලා බෙදාගෙන තියෙනවා. අපි බැලුවා හරි ගොඩක් කට්ටිය අපෙන් ඉල්ලනවා බජට් එකට ෆෝන්ස්. ගොඩක් මොකද්ද හොයන බජට් එක? බොහෝ දුරට රුපියල් ලක්ෂයකට වගේ ෆෝන් එකක් තමයි හැමෝම වගේ හොයන්නේ. ලක්ෂයකටත් ඊට වඩා අඩු වෙනොත් අපි මේ පාර ෆෝන්ස් ලොට් එකක්ම අරගෙන ආවා. එකක් දෙකක් නෙවෙයි ඔන්න තුනක්ම. සෝරි මේක ඉස්සරහට එන්න තියෙන වීඩියෝ එකක්. Oppo Find X7 Ultra එක. මේකේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒකේ මල්ලි Find X5 එක X5 Pro එක අපි අරගෙන ආවා. ඕගොල්ලන්ට රුපියල් ලක්ෂයකට අඩුවේ මේ ෆෝන්ස් තුනම ලක්ෂයකට අඩුවේ. මේවල තියෙන ෆීචර්ස් මොනවාද? මේ හැම එකටම මොනවාද හම්බෙන වොරන්ටි? මේකත් එක්ක හම්බෙන ස්පෙෂල් ඔෆර් එක මොකද්ද? මේ හැම එකක්ම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්කම ලැබෙයි. අනිවාර්යයෙන්ම Zozo ලංකා YouTube channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ තව ගොඩක් devices අපි අරගෙන එනවා. ඒ වගේම මේ ෆෝන්ස් ගන්න විදිය මේ හැම එකක්ම මම පල්ලා description එකේ අපේ contact details දාලා තියන්නම්. ඒවලත් බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් අපි ඉක්මනට මෙමු වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. මේ used phones ඔයගොල්ලෝ Zozo ලංකා එකෙන් ගන්නකොට ඔයගොල්ලන්ට විශේෂ offer එකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට free 10000 mAh Remax original power bank එකක් ඔයගොල්ලන්ට free හම්බ වෙනවා. මේක price එක ඇතුළෙම තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ used හැම device එකකටම 1 year ඔයගොල්ලන්ට warranty එකක් එනවා. නිකන් software warranty එකක් විතරක් නෙමෙයි. hardware warranty එකකුත් එක්ක. so මේ අතලතුර ඔයගොල්ලෝගේ අතින් ෆෝන් එක වැටිලා කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඔයගොල්ලන්ට warranty එක claim කරන්න පුළුවන්. ඒ වගේම නිකන් හරි ඕගොල්ලෝගේ අතින් වැටලා මේක glass එකක් crack වුණාම display crack වුණාම ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් ඔයගොල්ලන්ට මේක හදලා දෙන්නත් අපි අනිවාර්යෙන්ම මේකට charge එකක් ගන්නවා. ඔව් ඕනම තැනක ඒක වෙනවා. charge එකක් අරගෙන මේක ලංකාවේ හදනට වඩා ගොඩක් අඩු මිලට අපි original parts China වලට යවලා දාලා මේ warranty එක claim කරනවා. so ඔයගොල්ලෝ මේ ෆෝන් එක ගත්තා කියලා ඉස්සරහට parts නැති වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි ඉන්න ඕගොල්ලන්ට ඒකට guarantee එක අපි අනිවාර්යයෙන්ම දෙනවා. හරි. මේ set එකේ ගාන අඩුම ෆෝන් එක මේ ෆෝන් එක ඇත්තටම මම මේක on කරපු ගමන් පට්ට විදියට පුදුම වුණා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේක 2022 ෆෝන් එකක්. Oppo Find X5 Pro එක. මේ ෆෝන් එක ඒ කාලේ තිබ්බ flagship device එක. මේක 2022 ආ ෆෝන් එක දැන් 2026 අවුරුදු 4ක් අප්ඩේට්ස් ආවිලා තිනවා. ඔව් මේකට අවුරුදු 4ක් අප්ඩේට්ස් ආවිලා තිනවා. Oxygen OS නැත්නම් Color OS 16 එක මේකට ඇවිල්ලා තියෙනවා. which is crazy. මම ඇත්තටම හිතුවේ නෑ Oppo එකෙන් මෙච්චර හොඳ මෙච්චර ඉක්මනට Android 16 එකයි Color OS 16 එකයි දෙයි කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා Color OS කියන්නේ දැන් මම personally ආසම operating system එක. විශේෂයෙන්ම මේකේ තියෙන smoothness එක, ඒ වගේම මේකේ තියෙන animations එම මාරම ගති. අපි flagship device කියන Find X8 Ultra එකේ වීඩියෝ එකේදී නැත්නම් X9 Ultra එකේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා ඒ ස්මූත්නස් එක ඒ විදියට මට මේකෙත් බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඒක තරම් ගොඩක් පවර්ෆුල් නැති වුණත් තාමත් මේක මාරම ස්මූත්. so මේ ෆෝන් එක ගන්න ඔයා අනිවාර්යයෙන්ම කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේක ස්පෙસિෆිකේෂන්ස් ගත්තම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේක අපිට බලා ගන්න පුළුවන් Snapdragon 8 Gen 1 කියන flagship processor එක. ඒ නිසා මේකට ඉස්සරහට අප්ඩේට්ස් මං හිතන්නේ තව එක අප්ඩේට් එකක් මේකට remaining තියෙනවා. Android 17 එන්න පුළුවන්. ඒ වගේම තමයි අලුත්ම අප්ඩේට් එක තියෙන නිසා ඔයගොල්ලන්ට තව අවුරුදු 4කට 5කට විතර මේක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා අදටත් Android 12 පාවිච්චි කරන ගොඩක් යාළුවෝ ඔයගොල්ලන්ටත් ඇති මටත් ඉන්නවා. so ඒ නිසා මේක ගැන එක බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ කැමරා සිස්ටම් එක මේ ෆෝන් එක ආපු කාලේ
ගොඩක් කතා බහට ලක් වෙච්ච එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ගොඩක් හොඳ කැමරා සිස්ටම් එකක්, හොඳ හાર્ඩ්වෙයාර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අදට වුණත් ඔයගොල්ලෝ මේ ප්‍රයිස් රේන්ජ් එකේ බ්‍රෑන්ඩ් නිව් ගන්න ෆෝන් එකක් එක්ක මේක කම්පෙයාර් කරද්දී අනිවාර්යයෙන්ම මේක ඉදිරියෙන් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ ඩිසයින් එක ඔගොඩ බලාගන්න පුළුවන් පෙබල් ලයික් ෆිනිශ් එකක් තියෙන. ඔකට මතක ඇති iPhone 7 Plus එකේ ජෙට් බ්ලැක් කියලා එකක් ආවා. ඒ බ්ලැක් එකට සමාන ලුක් එකක් මේකේ තියෙන්නේ මචං. මේක මාරම ලස්සනයි අතේ හෝල් කරද්දී. ඒ වගේම ටිකක් ෆින්ගර්ප්‍රින්ට්ස් එහෙම ඇලවෙන්න පුළුවන්, ඇලවෙන්න chances තියෙනවා. හැබැයි iPhone 7 Plus එකේ තිබ්බ ජෙට් බ්ලැක් එක ටිකක් අර ෆින්ගර්ප්‍රින්ට්ස් වැඩිපුර වගේ ඇලවුණා. නමුත් මේකේ හොඳ රෙසිස්ටන්ට් එකකුත් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ෆින්ගර්ප්‍රින්ට් ඇලවෙනවා අනිත් ෆෝන්ස් එක. විශේෂයෙන්ම මැට් ෆෝන් එකක් එක්ක සාපේක්ෂව ගත්තම ඒ වගේම මේක ෆුලි කර්ව් ඩිස්ප්ලේ එකක් ඔබට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කර්ව් ස්ක්‍රීන් වලට මම පර්සනලි ආස නැහැ. නමුත් මේ channel එක බලන ගොඩක් කට්ටිය මේකට ආසයි. ඒගොල්ලන්ට මේ ගොඩක් හොඳ ඔප්ෂන් එකක් වෙයි කියලා කියන. හීනි බෙසල්ස් අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ අද තියෙන බ්‍රෑන්ඩ් නිව් ෆෝන් වල අපිට ඒක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ එකත් ගොඩක් හොඳ ක්වොලිටි ඩිස්ප්ලේ එකක් කියලා කියන්න පුළුවන්. මේකේ සයිස් එක ගත්තම 6.7 inches ඩිස්ප්ලේ එකක්, සුපර් ඇමොලෙඩ් පැනල් එකක්, 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. කලර්ස් පොපින් eye dropping ඩිස්ප්ලේ එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. so මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Zozo ලංකා එකෙන් රුපියල් 97000කට 1 year warranty එකක්, software hardware දෙකම, ඒ වගේම free power bank එකක්, Remax power bank එකක් එක්ක ඔයගොල්ලන්ට මේ device එක Zozo ලංකා එකෙන් ගන්න හැකියාව තියෙනවා. ඊළඟ ෆෝන් එක වෙන්න මේක අපිට බලාගන්න කියලා තියෙනවා. මේක Vivo X80 එක. අපි දන්නවා Vivo දැන් කැමරා සිස්ටම්ස් කොහමද කියලා. ඒකට අඩිතාලම දාපු ෆෝන් එකක් කියලා මේක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. අර කැමරා ඩිසයින් එකේම පොඩ්ඩක් අර දැනුත් මතුවලා මේකේ තියෙනවා. ඒ වගේම මේ සෙට් එකේ ආසම පාට මේක මම ඔර බලාගන්න පුළුවන්. මේ බ්ලූ කලර් එක මාරම ලස්සනයි. අර නියොන් බ්ලූ වගේ ලුක් එකක් තියෙන. මේක ග්‍රීන් ද වන්ද එක එක එලි වලට එක එක විදියට පේන්නේ. ඒ වගේම මේකත් ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් ඒ කාලේ ආපු. ඉස්සර අරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් ඩුවල් කර්ව් ස්ක්‍රීන් එකක්. මේක ගොඩක් කීනි බෙසල්ස් උඩ සහ යට බටා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ කර්ව් පැනල් එකක් නිසා හතේ හෝල් කරන්න ලේසි. හරිම ලේසියෙන් හෝල් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆිනිෂ් එකත් ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කැමරා සිස්ටම් එක ගැන කතා කරද්දී අපිට බලා ගන්න පුළුවන් 50 මෙගාපික්සල් ප්‍රධාන කැමරා එකක්, f1.7 අපචර් එකක් එක්ක. ඒ වගේම 13 මෙගාපික්සල් ටෙලෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා, 2x ඔප්ටිකල් zoom එක. ඒ වගේම 50 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ඇන්ගල් කැමරා එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. Vivo ලගේ Zeiss Optics අපිට මේකෙත් බලා ගන්න හැකියාව තියෙනවා. sorry. මේක කැමරා එක ගැන කිව්වේ නෑ නේද? මේක Hasselblad calibration එක එතකොටත් තිබ්බා. සමාවෙන්න මේක පොඩ්ඩක් අර මැදින් වගේ සෙට් වෙයි. මේකේ ප්‍රධාන කැමරා එක අපිට බලා ගන්න පුළුවන් 50 මෙගාපික්සල් ප්‍රධාන කැමරා එකක්, f1.8 අපචර් එකක් එක්ක OIS පහසුකම තියෙනවා. 2x ඔප්ටිකල් zoom lens එකක් අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ඇන්ගල් කැමරා එකක් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ වීඩියෝ රෙකෝඩින් ගත්තම ඔයගොල්ලෝ 4K ෂූට් කරන්න හැකියාව තියෙනවා 60 fps වලින්, which is very good. විශේෂයෙන්ම මේක ආපු දවස්වලත් එක්ක මේක ගොඩක් හොඳ මට්ටමේ ඔයගොල්ලන්ට වීඩියෝ ෆුටේජස්, ෆොටෝ ෆුටේජස් එහෙම ගන්න හැකියාව තියෙනවා. ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. හරි, back to X80. මේක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ MediaTek chipset එකක්. MediaTek Dimensity 9000 කියන chipset එක, flagship chipset එකක්. ඒ වගේම flagship performance අදට උනත් අපිට මේක බලා ගන්න හැකියාව තියෙනවා. මේකටත් Origin OS 6 අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා Android 16 එකත් එක්ක. so ගොඩක් කට්ටිය මම Chinese phones ගැන වීඩියෝ කරද්දී ආපු දෙයක් තමයි ඔයගොල්ලන්ට අප්ඩේට් වෙනවද, වෙලාවට එනවද, අරවද මේවද කියලා. මේවට එනවා. ඒ වගේ මේ අප්ඩේට් ආවා කියලා කිසිම විදියකින් දැන් මේ phones තුනෙන් එකක්වත් slow down වීමක් මට බලා ගන්න හම්බුන්නේ නැහැ. මොන ෆෝන් එකටද, මොන brand new ගන්න ෆෝන් එකටද අවුරුදු 4ක් අප්ඩේට් ආවට පස්සේ slow වෙන්නේ නැත්තේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ පොඩ්ඩක් මට කියන්න. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක්. දැන් Samsung ෆෝන් එකට S24 Ultra එකට, ඊට පස්සේ S25 Ultra එකට අලුත් අප්ඩේට් එක ආපු ගමන් green line issue එකක් ආවා. S22 Ultra එකටත් ආවා, S23 Ultra එකටත් ආවා. නමුත් මේ ෆෝන්ස් මේවත් ෆ්ලැග්ෂිප් තමයි. මේවත් කර්ව් පැනල්, සමහරක් ඒවා high resolution, high refresh rate මේ හැමදේම තිබිලත් මේ ෆෝන්ස් වලට අද වෙනකම් ওই green line issues අරව මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ. Samsung එකෙන් ඒක ඕනවට කරනවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මේක අපිට බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ මට්ටමේ ඩිස්ප්ලේ එකක්, හොඳ performance, ඒ වගේම හොඳ කැමරා සිස්ටම් එකක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ෆෝන් එක launch වෙච්ච කාලේ ඉඳන් අද එනකොට මේ price range එකේ අද තියෙන brand new එක compare කරත් මේවා ගොඩක් ඉදිරියෙන් තියෙනවා කියලා කියන්න පුළුවන්. 4K 60 fps ඔයගොල්ලෝ රෙකෝඩ් කරන්නත් හැකියාව තියෙනවා.
මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ඔයගොල්ලන්ට රුපියල් 96000කට ගන්න පුළුවන් අර ෆෝන් එකේ ප්‍රයිස් එකම තමයි මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට පවර් බෑන්ක් එකක් ඒ වගේම 1 year warranty එකක් ඔයගොල්ලන්ට මේ ෆෝන් එකටත් ගන්න හැකියාව තියෙනවා පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩීටේල්ස් දාලා තියෙනවා දැන් කතා කරමු මම පර්සනලි ආසම ෆෝන් එක මේ සෙට් එකෙන් Xiaomi 11 Ultra එක Mi 11 Ultra එක මේ ෆෝන් එක ඕගොල්ලොන්ට ගන්න පුළුවන් මිල ගණන් මම ඉස්සරහට කියන්නම් මේ සෙට් එකෙන් මම ආසම වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේකේ ඩිස්ප්ලේ එක ඩිස්ප්ලේ දෙක මොකද ඉස්සරහා සහ පිටිපස්සේ දෙකේම මේකේ ඩිස්ප්ලේ දෙකක් තියෙනවා ඒ වගේම තමයි මේ ඩිසයින් එක iPhone එකෙන් අද පාවිච්චි කරන කැමරා ප්ලැටෝ ඩිසයින් එක Xiaomi එකෙන් මේකට ගෙනල්ලා තියෙනවා ඔව් X80 Ultra එකත් අපිට කියන්න පුළුවන් X80 එක Vivo එක මේකත් ඒ වගේම තමයි මේක ඊට කලින් ආපු ඩිසයින් එකක් so මේකේ කැමරා සිස්ටම් එක පට්ටම quality කියලා කියන්න පුළුවන් අදට උනත් ගොඩක් හොඳ මට්ටමේ ඔයගොල්ලෝ ෆොටෝස් ගන්න පුළුවන් විශේෂයෙන්ම මේකේ 50 මෙගාපික්සල් ප්‍රධාන කැමරාවක මේ සෙට් එකෙන්ම ලොකුම සෙන්ස් එක තාම මේක 1 inch නෙමෙයි almost 1 inch සෙන්ස් එකක් මේක ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේම මේකේ 48 මෙගාපික්සල් 5x optical zoom lens එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි 48 මෙගාපික්සල් ultra wide angle කැමරා එකක් අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා කැමරා එක කොහමද සුපිරි ඒ වගේම 120x එකකින් zoom කරන්න පුළුවන් Samsung එකේ 100x 120x ඇත්තටම කියනවා නම් 35x වගේ වෙනකන් ඔයගොල්ලෝ zoom කරාම ගොඩක් හොඳ පික්චර් එකක් ගන්න පුළුවන් ඊට වඩා zoom කරද්දී අපිට detail එකේ පොඩ්ඩක් close එකක් බලා ගන්න පුළුවන් display එක curve panel එකක් ගොඩාක් හොඳ මට්ටමේ display එකක් කියලා කියන්න පුළුවන් අදට උනත් මාකට් එකේ තියෙන flagship phones එක කරට කර යන්න පුළුවන් මට්ටමේ display එකක් මේක Quad HD display එකක් 120Hz refresh rate එකක් LTPO පහසුකම ඒ වගේම මේක අපිට AMOLED panel එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ colors එකම පට්ටම pop වෙන මට්ටමේ display එකක් මේක කියලා කියන්න පුළුවන් ඒ වගේම haptic feedback speakers මේ හැම එකක්ම ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා ගොඩක් impress වුණා කියලා කියන්න පුළුවන් ඒ වගේම Snapdragon 888 කියන chipset එක අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා මේ ෆෝන් එක සහ මේ දැන් තියෙන ෆෝන්ස් තුනම ගේමින් වලට එක්සලන්ට් මොකද ෆ්ලැග්ෂිප් ප්‍රොසෙසර්ස් පාවිච්චි කරන්නේ 12256GB variants තමයි මේ තුනම මේ තුනේම ඕගොල්ලන්ට ප්‍රයිසස් බලා ගන්න පුළුවන් මම කලින් කිව්වා අර දෙකේ මේකේ ප්‍රයිස් එක රුපියල් ලක්ෂයකට ඕගොල්ලෝ මේ ෆෝන් එකයි පවර් බෑන්ක් එකයි ඕගොල්ලෝ ෆ්‍රී ගන්න පුළුවන් 1 year warranty එකක් එක්ක මේ ෆෝන්ස් තුනම ඩිරෙක්ට් චයිනා වලින් ඉම්පෝර්ට් කරපේවා so Chinese ROM එක තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම මේ channel එකේ ඕන තරම් කතා කරලා ඇති නැත්නම් Oppo Find X9 Ultra එකේ වීඩියෝ එක බලන්න ඒක මම කොහොමද setup කරගත්තේ Google Play services දාන්නේ මොන කොහොමද ඊට පස්සේ signal issues තියෙනවද banking applications වැඩ කරනවද මේ හැම එකටම උත්තරේ මම Oppo Find X9 Ultra වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට detail විදියට පෙන්නුවා so ඒකේ බලන්න so ඒ ප්‍රශ්න කිසිම දෙයක් නැහැ හොඳටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම උදාහරණෙ මේ Google Play services මේක වැඩ කරනවා මේක දාගන්නේ කොහොමද මේ හැම එකක් ගැනම මම ඒකේ කතා කරලා තියෙනවා so මේ ඕනම ෆෝන් එකක් ඔයගොල්ලෝ Zozo ලංකාවේ දැනට ස්ටොක් තියෙනවා ඔයගොල්ලෝ කතා කරලා ගන්න හැකියාව තියෙනවා ඒ වගේම used හැම ෆෝන් එකකටම 1 year warranty එකක් ඔයගොල්ලෝ Zozo ලංකාවෙන් ගන්න පුළුවන් කට කතාවට නෙමෙයි අනිවාර්යෙන්ම ගන්න හැකියාව තියෙනවා ඒ වගේ මෙතන නැති devices ඔයගොල්ලෝ මොනවාරි ගන්න ඕන නම් ඔයගොල්ලෝ pre order කරලා ගන්න හැකියාව තියෙනවා. එයාම විස්තරම්ම පළල description එකේ තියෙන number එකට කතා කරලා ඔයගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. දවස් 10ත් 15ත් අතර ඔයගොල්ලෝ device එක ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. so අනිවාර්යයෙන්ම contact කරලා බලන්න. so මේක තමයි අපේ devices ටික. ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම ඕගොල්ලෝ මොන වගේ devices ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි ඕගොල්ලෝ ඉල්ලපු නිසාම තමයි ලක්ෂයකට වගේ phones ටිකක් අරන් ආවේ. ඒ වගේම ඔයගොල්ලෝ ඉස්සරහට මොන වගේ devices ද මොන වගේ price range වලද බලන්න ඕනි කියලාත් අනිවාර්යෙන් පල්ලා comment කරන්න. අපි ඉස්සරහට අනිවාර්යෙන්ම ගේන්න එක try කරනවා. subscribe කරන්න, like කරන්න, bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. සුබ දවසක් boys. peace. මේ ටික මාරු හොඳ price එකක්.